Hello guys, welcome back to my YouTube channel. Nithmi Imaya Bandare. මේ තියෙන මගේ convocation එකේ clips වගේක්. මට මම graduate උනේ SDTI campus එකේ IT diploma එකට වගේම English diploma එකට. මේක තිබුණේ 29 වෙනිදා දෙසැම්බර් 29 වෙනිදා BMIC එකේදී. ඉතින් මට හිතුණා මගේ මතක සටහනක් විදියට මගේ convocation එකේ video clips දෙක තුනකුත් මේ වීඩියෝ එකට add කරගන්න කියලා. ඔය අම්මා මට මේ ෆොටෝස් ගහන්නයි වීඩියෝ කරන්නයි මේ පෝසස් කියලා දෙනවා. මට ඒව තේරෙන්නේ මං අහනවා මොමද කරගෙන නම් මෙතකන් කියලා තියෙන ස්ක්‍රෝල් එක කරකලා ෆොටෝ එකක් ගන්න කියලා. මං හිතන් හිටියේ මට කරගෙන කියනවා කියලා. ඔයාලා කලින් දැක්කේ මගේ convocation එකේ clips වගේ. ඒක තිබ්බේ දෙසැම්බර් 29 වෙනිදා. එතකොට මේ දෙසැම්බර් 30 වෙනිදා අපි ගියා නෙළුම් කුළුණ බලන්න. ඒකේ වීඩියෝස් වගේක් තමයි තියෙන්නේ. නෙළුම් කුළුණ බලලා අපි තවත් තැනකට යනවා. ඒකත් මේ වීඩියෝ එකේම තමයි මම දාන්නේ. මෙතන දවල්ට වඩා රැයට තමයි ගොඩක්ම ලස්සන. මොකද නෙළුම් කුළුණේ ලයිට්ස් එහෙම දාලා මාරම ලස්සනයි. මම රෑත් ක්ලිප්ස් වගේක් ගත්තා. ඒකත් මම පුළුවන් වුණත් මේකට ඇඩ් කරන්නම්. Lotus Tower එකේ entrance එක තමයි මේ තියෙන්නේ. මෙතනදී අපේ phones bag ඔක්කොම යාළුවට දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි යාළුවා අපිට ආයෙත් ඒවා return කරන්න. යාළුවා ඒවා check කරලා ඉවරලා තමයි අපිට return කරන්නේ. මේ විදිහට තමයි යාළුවා decorate කරලා තිබ්බේ Christmas වලට. මෙතනින් තමයි අපිට ටිකට් ගන්න තියෙන්නේ. අපි ටිකට් ගත්තේ observation deck එකයි pixel bloom එකයි දෙකම බලන්න. ටිකට් price එක උනේ 850ක්. observation deck එක විතරක් බලනවා නම් රුපියල් 500යි. ඒ වගේම pixel bloom එකේ ටිකට් price එක 350යි. 29ක් අපි උඩට යන්න ඕනේ. දැනට දකුණු ආසියාවේ වේගවත්ම ලිෆ්ට් එකෙන් තමයි අපි මේ උඩට යන්නේ. මේකේ අපිට උඩට යන්න තප්පර 48කටත් වඩා අඩු කාලයක් තමයි ගියේ. දකුණු ආසියාවේ උසම කුළුණ තමයි නෙළුම් කුළුණ. ඒ වගේම ආසියාවේ 11 වෙනියට උසම කුළුණත් නෙළුම් කුළුණ තමයි. ඒ විතරක් නෙවෙයි. ලෝකයේ උසම කුළුණ අතරින් ශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ 19 වෙනි ස්ථානය ගන්නවා. දැන් අපි යන්නේ pixel bloom එකට. එහෙම නැත්නම් digital art museum එකට. මේ pixel bloom එක zone 6කට බෙදලා තියෙනවා. පළවෙනි zone දෙකේ තියෙන theater experience එකක්. මේ තියෙන පළවෙනි zone එක Colombo Chronicle කියලා තමයි මේක හඳුන්වන්නේ. කොළඹ ඉතිහාසය ගැන පොඩි විස්තරයක් තමයි මේකෙන් අපිට කියලා දෙන්නේ. දැන් අපි යන්නේ pixel bloom එකේ දෙවෙනි zone එකට. මේක හඳුන්වන්නේ beyond the map කියලා. මේකෙන් අපිට කියන්නේ කොළඹවට ඇවිදින්න යන්න පුළුවන් තැන් ගැන පොඩි විස්තරයක් තමයි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ තුන්වෙනි zone එකට. මේක හඳුන්වන්නේ pixel kaleido කියලා. මෙතන රවුම් අස්සේ stand here කියලා සලකුණු කරලා තියෙනවා. ඒ රවුම උඩ හිටගත්තාම colors music මාරු වෙනවා. මේක වෙනම experience එකක්. මේ තියෙන්නේ හතරවෙනි zone එක. මේක flutterscape කියලා තමයි හඳුන්වන්නේ. මෙතනදී 3D technology එක යොදාගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මම ඉන්නේ පස්වෙනි zone එකේ. මේකට කියන්නේ neon jungle කියලා. මෙතන මේ තියෙන digital floor එකක්. මේ digital floor එකේ එක එක සත්තුන්ගේ රූප ඇදලා තියෙනවා. අපි ඒව උඩින් ඇවිදිද්දී එතන ඉන්න සත්තු ඉස්සරහා තියෙන digital screen එකේ පේනවා. ඒ වගේම ඒ සත්තුන්ගේ හඩවලුත් අපිට ඇහෙනවා. මේ තමයි pixel bloom එකේ අන්තිම zone එක. මේක හඳුන්වන්නේ pixel fusion කියලා. මෙතන සලකුණු කරලා තියෙන රවුම් උඩ හිටගත්තාම අපි කරන දේවල් ඉස්සරහා තියෙන ස්ක්‍රීන් එකේ ආලෝක රටාවන්ගෙන් ඒවා පෙන්නනවා. නෙළුම් කුළුණෙන් එළියට ආවට පස්සේ ස්ට්‍රීට් ෆුඩ් shops වගේක් තියෙනවා. ස්ට්‍රීට් ෆුඩ් කන්න කැමති අයට ඒ shops වලින් ගන්න පුළුවන්.
එතන තිබ්බ එක ෂොප් එකකින් ෆලූඩා ගත්තා. එක ෆලූඩා එකක් රුපියල් 300ක් වුණා. මට නම් එකක් සෙට් උනේ නැහැ. කිසිම රසයක් තිබ්බේ නැහැ. නිකම් වතුර වගේ. මට නම් ඒ ෆලූඩා එක සෙට් උනේ නැහැ. ඔන්න යාළුවනේ මම අර වීඩියෝ එක පටන් ගද්දි කලින්ම කිව්වනේ අද තව දවසකට යනවා කියලා. ඉතින් ඔන්න නෙළුම් කුරුණ බල්ලා ඉවර වෙලා අපි කෙලින්ම ආවේ පෝට් සිටි එකට. නෙළුම් කුරුණ ළඟ ඉඳන් පෝට් සිටි එකට එච්චර දුරක් නැහැ. ඒකින්ද අපි පෝට් සිටි එකට ආවා. අපි එතකොට කාලේ හිටියේ නැහැ. ඒකින්ද පෝට් සිටි එකට ආපු ගමන්ම අපි ඉස්සෙල්ලාම මොනවා හරි කන්නම් කියලා තමයි බැලුවේ. ඉතින් එතන රෙස්ටෝරන්ට්ස් ගොඩක් තියෙනවා. එතන තිබුණා ලූනා බේ කියලා රෙස්ටෝරන්ට් එකක්. ඉතින් එයාලගේ කොම්බෝ පැක්ස් කීපයක්ම තිබ්බා. ඒකෙන් 4 portion කොම්බෝ පැක් එකක් තිබුණා. ඒ පැක් එකේ තිබුණේ large egg fried rice එකක්, large egg noodles එකක්, 1 liter Pepsi bottle එකක්, chicken deval එකක්, ඒ වගේම vegetable chops එකක්. මේ කොම්බෝ පැක් එක රුපියල් 3500ක් වුණා. අපි දුන්න ඕඩර් එක රෙඩි වුණාට පස්සේ මේ රිමෝට් එකෙන් අලාම් එකක් වදිනවා. එතකොට තමයි අපි ගිහිල්ලා කෑම අරන් එන්න ඕනේ. අපි කාලේ ඉවරලා ඇවිදින්න ගියා. මේ නම් මගේ ෆස්ට් ටයිම් තමයි පෝට් සිටි එකට ආපු. අපි පෝට් සිටි එකට යද්දිත් ගොඩක් හවස් වෙලා තිබ්බේ. ඒක හින්දා මෙතන පෝට් සිටි එකේ ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. ඔයාලා දන්නවා ඇතිනේ. මෙතන ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. boat rides, jet ski, horse riding, ATV rides, golf, go-karting වගේ ගොඩක් ඇක්ටිවිටීස් මෙතන තියෙනවා. ඒ වගේම පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න චූටි ප්ලේ ඒරියා එකක් එයාලා ආටිෆිෂල් බීච් එකේ හදලා තියෙනවා. ඇත්තටම අපි පෝට් සිටි එකට එද්දිත් ගොඩක් හවස් වෙලා තිබ්බේ. ඒකින්ද මහන්සියත් එක්ක අපි ඇක්ටිවිටීස් කරන්න ගියේ නැහැ. ඒත් අපි ලස්සන සන්සෙට් එකක් බැලුවා. ළඟදිම දවසක පෝට් සිටි එකේ හැම ඩීටේල් එකක්ම ඒ වගේ ඇක්ටිවිටීස් වල ප්‍රයිසස් එක්කම මම ඔයාලට අරන් එන්න. අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. See you soon.